to my YouTube channel. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕනේ මං ඔයාලට පෝස්ට් එකක් දාලා තිබ්බා ගොඩක් දවස් සති දෙකක් තුනක් කොහෙද දැන් වෙනවා ඇති බ්ලොග් එකක් මං ඔයාලට ගේනවා කියලා. ඉතින් යාළුවනේ බ්ලොග් එකක් ගේන්න බැරුණා මේ දවස්වල ගොඩක් බිසි ඔන්න බාන්නකෝ බිසි වැඩි වෙලා හින්දා මේ වගේ ස්ටඩි ටේබල් එකට මෙහෙම වෙලා තියෙනවා. බලන්න පොට් එක එහෙම මේ විෂන් බෝඩ් එකක් ඇලවැලෙව එහෙමයි ඊට පස්සේ ගණිතේ පොත්ද හැම දෙයක්ම ඕකුඩ ඔන්න ඉතින් ඊළඟට බලමු මයි කාමරේ කොහමද දැන් තියෙන්නේ කියලා. ඔය බලන්න නිදාගත්තු තැන එහෙමයි. ඔන්න බිම හැම පෙට්ටි දාලා බාල්දි තියෙනවා. ඊට පස්සේ ටයි ඇඳුම් ඔක්කොම එක හැම තැනම දැන් ඔන්න ඉතින් ළමයි මං අස්කර කර යනකොට මගේ මේ රෝස පවුඩර් එක බිම වැටුණා. අනේ මන්දා. ඉතින් යාළුවනේ ඊළඟට මං අස්කර කර යනකොට ඔන්න ඉතින් මට මගේ ඉස්සෙල්ලා ඉස්කෝලේ ප්‍රෝග්‍රෑම් කරපු දින අත් ඉතින් යාළුවනේ මේ තමයි මගේ ස්ටඩි ටේබල් එකේ ෆයිනල් ලුක් එක. ලස්සනයි නේද? ඔය බලන්නකො මම ලස්සනට දැන් ගොඩක් වැඩ ඇඩ කරලා තියෙන්නේ. මගේ 2000යි බුලට් ජර්නල් එකත් ඇදුවා යාළුවනේ මම ඔයාලට ඒක ෂෙයා කරගන්න. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් මගේ රූම් එකත් ලස්සනට මම හදාගත්තා. මේ තමයි මගේ පොත් රාක්කය. ඒකත් හැදි වෙලා තිබ්බේ. ඒකත් හදාගත්තා. ඔන්න ඉතින් මගේ බෑග් තියෙන තැනත් හදාගත්තා. ඊට පස්සේ මේ මගේ view එක. ඊට පස්සේ ඇඳ රඳ චුට්ටක්ම හදන්න වෙලා ඒක හැදුවේ නෑ යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක පොඩ්ඩක් වගේ පේනවා ඇති. එහෙනම් මං කරේ මං ගොඩක් වෙලාද පාඩම් කරා. ඒක හින්දා ඔයාලට ඉතින් දිගට බලන්නකොට එපා වෙනවනේ. ඒක හින්දා මම පොඩ්ඩක් පාඩම් කරපු තමයි මං ඔයාලට මේ දැම්මේ. ඉතින් යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න ඕනි. මම වීඩියෝස් කරන්න පටන් ගත්තේ ඇත්තටම ආසාවෙන් ඉස්සෙල්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා 10න් පටන් ගත්තේ දැන් 77ක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා ගොඩක් තෑන්ක්ස් කරන්න ඕනි. ඉතින් ළමයි දැන් ගොඩක් හවස් වෙලා. ඒ කියන්නේ මම ගොඩක් වැඩ කරලා කියන එක තමයි. ඉතින් බලමු ඉතින් මොනවද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ දැන් ගොඩක් රැවීගෙන ඉන්නේ. ඒක හින්දා මම දැන් අපේ බලු කුක්කත් එක්ක සෙල්ලම් කර ඉන්නේ ඔය. ඉතින් ගොඩක් රැ වෙලා කියලා දැන් ඔයාලට පේනවත් ඇති යාළුවනේ ගොඩක් හවස් වීගෙන ඉන්නේ. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් මුණ ගැහෙමු. ඉතින් යාළුවනේ ඔයාලට ආයෙමත් කියන්නේ මගේ channel එක subscribe කරන්න කියලා.